මෝඩයෝ ටිකක් එකතු වෙලා බලයට පත් කරලා ඉන්නවා. ඒ වගේම මෝඩයෝ ටිකක් මේ රටේ ඇවිදින පුස්තකාල කියලා තමයි වගකීමෙන් වැඩ කරනවා කියලා තමයි 76 සාපේ රට විනාශ කරලා තියෙනවා කියලා තමයි ඇවිල්ලා මේගොල්ලෝ බලේ. එතකොට තිබුණු අය වැරදි නිසා ඊට වඩා හොඳට කරනවා කියලායි කිව්වේ. හැබැයි හොඳට කරනවා තියා කරපු ටිකවත් කරන මට්ටමක් පේන්නේ නැහැ. මොකද අධිකරණ අමාත්‍යවරයා බන්ධනාකාර විශේෂ අමාත්‍යවරයා තොරතුරු හොයාගෙන සෝෂල් මීඩියා එකේ. මොකද හේතුව මෝඩයෝ ටිකක් එකතු වෙලා බලයට පත් කරලා ඉන්නවා. ඒ වගේම මෝඩයෝ ටිකක් විශේෂ කරුණ සම්බන්ධයෙන් තමන්ගේ නීතිඥ වෘත්තිය දක්ෂයෙක් වෙන්නේ නැති. හැබැයි ඇමතිවරයෙක් විදියට මේ ප්‍රකාශය අප හෙලා දැකිය යුතුයි. ආණ්ඩුව හෙලා දැකිය යුතුයි. මොකද සෝෂල් මීඩියා වලින් නෙවෙයි නිල තොරතුරු ගන්න අවශ්‍ය වෙන්නේ. තොරතුරු ගන්න අවශ්‍ය වෙන්නේ ඒ සම්බන්ධ අදාළ ආයතන වලින්. ඒකට තමයි අමාත්‍යවරයාට කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඒකට තමයි රජයේ දත්ත තොරතුරු දෙන්නේ. අමාත්‍යවරයා ඇවිල්ලා ලැජ්ජාවක් නැතුව කියනවා මම සෝෂල් මීඩියා හිටියේ නැහැ කියලා. ඒ වගේම අමාත්‍යවරයා වගකීම ගාර ගන්නවා කියලා කටින් කිව්වට වැඩක් නැහැ. ඉල්ලාස් වෙන්න අවශ්‍යයි. මොහු නිසා මේ රටේ මොහුගේ වගකීම තිබෙන බන්ධනාගාර ආයතනයේ නිලධාරීන් මිය ගියා අමානුෂික ප්‍රහාරයකින්. එතකොට ඇමතිවරයා අවශ්‍ය උපදෙස් දෙන්න සම්බන්ධ වුණාද බන්ධනාගාර නිලධාරීන් ඉහළ නිලධාරීන් සමග කියලා අපි අහනවා. අපි චෝදනා කරනවා. ඔබ නිහඬ වුණා. ඔබ මේ සඳහා අවශ්‍ය උපදෙස් ඇමතිවරයා ලබා දුන්නේ නැහැ. ලබා දුන්නා නම් විමර්ශන වලින් ඒක එළියට එන්න අවශ්‍යයි. නමුත් ඔබ ලබා දුන්නේ නැහැ කියන එක.